රිවර්ස්ටන් ශ්‍රී ලංකා මට ඉතින් කියන දෙයක් ඉතුරු වෙලා නැහැ. එන්න බලන්න. නමුත් මේ අර අපි කතා කරන භාෂාවෙන්ම කියනවා නම් මේ කැත කරන්න එපා. මම කිලෝමීටරයක් විතර ආවා. තව කිලෝමීටරයක් විතර යන්න තියෙනවා මම හිතන්නේ. ආර කට්ටිය කියපු විදිහට. මේ පාරවල් තියෙන එක පාරවල් ෂෝට් කට්ද කියලා නම් දන්නේ. මම දන්න පාරෙම යනවා. මේක මේ බයික් එකකට වාහනයකට යන්න පුළුවන් හැබැයි එන්න දෙන්නේ නැහැ හේතුව දන්නේ නැහැ. පාර ලස්සනයි. පොඩ්ඩක් දාඩි දාලා තියෙන ඒ වුණාට අර කූල් එකත් එක්ක මේ අවුලක් නැහැ මේ. දාඩි පාර ෂේප් වෙලා යනවා. පාර නම් ලස්සනයි. මේ මීදුම නම් බාල වගේ ටික. වැස්සනම් මීට වැඩිය ලස්සන කතාවක් තමයි කියන්නේ. හැබැයි මේ දැන් වැස්ස නැති හින්දා විවේක කොහොම වෙයිද දන්නේ නැහැ. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. එතකොට දැන් මම මේ ගත්තේ අපේ නුවර ඒරියා එකට ලඟ වෙද්දී මේ හැම පාරකින්ම මම හිතන කුරුණෑගල පාරේ ඉන්නම් නැහැ. මේ කෑගල්ල මාවනල පැත්තේ ඉඳලා ඉඳින් කඩුව යනවා පැත්තේ ඉඳලා ඉඳින් පේනවා නේද ටවර් දෙකක් එක්ක කන්ද. ටවර් දෙකක්ද ඊට වැඩි බඳන්නේ. එතකොට ඒක මේකට එහා පැත්තේ කන්ද. ඒක මම අද තමයි දන්නේ මේ. හැබැයි මට මගදී එද්දින් අර හුලංගල හරියෙන් එහෙම එද්දින් මේ හිතුණා මේක වෙන්න ඕනේ රිවර්ස්ටන් කියලා. හෝ මං හිතන්නේ තව ගොඩක් යන්න තියෙනවා. අර අතර කේබල් වගේක් පේන්නේ මං හිතන්නේ view point එක වෙන්න ඕනේ. මහන්සි අවුලක් නැහැ මේ පොඩ්ඩක් මේ හැටි තිබ්බට මේ අවුලක් නැහැ මේ ෂේප් වෙලා යනවා මේ කූල් එකත් එක්ක. මේ කියන තරම් කූල් නෑ. අපි බලමු උඩට ගිහිල්ලා බලමු ඊටු ටික කොහොමද පේන්නේ කියලා. නිකන් view එකක් තියෙයි කියලා හිතන්න අමාරුයි මේ පේන ලොකේෂන් එකත් එක්ක. හැබැයි ඉතින් අර පැත්ත බලද්දී අර පැත්ත බලනකොට නිකන් view එකක් ඇති කියලා හිතන මම first time රිවර්ස්ටන් යන හින්දා මම දන්නේ නැහැ. හරි අපි ඊටු ටික උඩට ගිහිල්ලා බලමු. වාහනයකට එන්න දෙනවා නම් තමයි වටින්නේ. හැබැයි පයින් එන එකත් හොඳයි. මේ දෙකම හැබැයි මේ වාහනත් එන්න දීලා මේ තමන්ගේ choice එකට මේ කැමති දෙයකට එන්න දුන්නා නම් හරි. මම හිතන්නේ මේ මට මගේ තනි කැමැත්ත මම කියන්නේ. මම හිතනවා මේවා එනසල් කියලා. දැන් නම් ඔන්න අහස පැහැදිලි වීගෙන එනවා. පොඩි වැහි ගතියක් තියෙනවා. මම හිතන්නේ මේ දේශගුණෙත් එක්ක මම හිතන්නේ මේ වැහි බර කාල ගුණයක් මගේ ඇඟට ෆීල් වෙන්නේ. වින්ඩ් එක නෑ නැතිම තරම්. කට්ටියක් එනවා. මම හිතන්නේ ගිහිල්ලා රිවර්ස්ටන් වල සන්සෙට් එක කොහොමද දන්නේ? සන්සෙට් එක ගැන මොකක් හරි දැනගන්න ලැබුණොත් මම හවස් වෙනකම් ඉන්නවා එතන. එහෙම නැති වුණොත් මම පල්ලෙහාට බහිනවා කලින්ම. දැන් වෙලාව 11යි කාලයි. 11යි කාලයි. මං 6ට ආයි පානදුරේ උදේ. තාම යනවා. මට හිතෙනවා දැන් ජැකට් එක මේ රිමූව් කරා නම් හොඳයි කියලා. දැන් පොඩ්ඩක් දාඩිය වැඩි. වීඩියෝ එක හොඳයි. මට පේන දේ කැම් එකට කැප්චර් වෙනවා නම් මේක හොඳයි. ලොකු ඒරියා එකක් පේනවා. මම දන්නේ ඒරියා මොනවද කියලා. මේ මම first time travel කරන හින්දා රිවර්ස්ටන්. first time solo. Look at this. මං හිතන්නේ දැන් මං ඊටාම ළඟ ඉන්නේ.
බලමු ඉතුරු ටිකක් ගිහිල්ලා. හැබැයි මේ වීඩියෝත් එක්ක මේක මෙතන දෙන්න හිතුවේ මේ හරි අසෝබන සිදුවීමක්. දැන් මම පහු කරගෙන ආවා මේ කපල් දෙක. මේ මං අඳුරන්නේ මට වැඩකුත් නෑ. වැඩක් තියෙන්නේ රෙඩ් බුල් හරි මොනවා හරි ටින් කෑන් මේක බීලා මේ පල්ලෙහාට විසි කරා. මේ අපි නම් එහෙම කරන්නේ නැහැ කවදාවත්. දැක්කොත් ඒක අරගෙන යනවා. කවුරු හරි දාලා තියෙන එකක් එක්ක. ඒකලා දාන්න තියෙන තැනකට දානවා. එන්න බලන්න. නමුත් මේ අර අපි කතා කරන භාෂාවෙන්ම කියනවා නම් මේ කැත කරන්න එපා. මේක ලස්සනයි මෙතෙන්ට. මෙතන තමයි හුලං කපල්ල. මං හිතන්නේ මම වීඩියෝ වලින් දැකලා තියෙන දේ රතන ලස්සන මීලින් පාරක් එනවා. මේ වගේම තැනක් මේ තියෙනවා මේ හෝටන් තැන් යනකොට මේ දැක්කම වලට තේරෙයි. ලස්සනයි වීව් එක. හෝටන් තැන්නම තමයි මට නම් මේක මට එහෙම වෙනසක් කියලා තේරෙන්නේ නැහැ. ඕ මෙතන උලං කපල හෝටන් ප්ලේස් එකක් තියෙනවා මේ වගේම. වීව් එක මේ වගේද නෑ වීව් එක මේ වගේ නෙමෙයි බට් මේ වගේ තමයි. මේ වගේම ගල් ටිකක් තියෙනවා මට මතක හැටියට එතන. මේ වීව් එක ලස්සනයි. වෙස්ටර්න් ශ්‍රී ලංකා view point එකක් වගේ එකක් වෙන මං හිතන්නේ ඒක තමයි view point එක. මේ අර මේ ඉදුමෙන් වැහෙනවා. දැන් නම් ඕපන් මීදුව නැහැ. මේ ලස්සන view එකක් තියෙනවා. මං හිතන්නේ view point එක ඕක තමයි. ඔන්න එහෙනම් මෙතනින් බහලා යන්න තියන්නේ. මම හිතන්නේ උඩ මොකද්ද දන්නේ නැහැ තියෙන්නේ. කොහෙ ගියත් මේ වගේ පාරක් නම් අනිවාර්යෙන්ම සෙට් වෙනවම. මට ඉස්සරහෙන් තියෙන්නේ බලන්නද? ඉස්සරහෙන් තියෙන දේ බලනවද?